සුබෝදෑසනක් විශේෂයෙන්ම ඔබතුමාලා විසින් ඊයේ දිනේ නේද අත්සන් කරලා ලිපියක් බාර දුන්නා. ඒ වගේම අපි තුලත් යම් අදහසක් තිබුණා මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව පක්ෂ නායකයින් එක්ක සාකච්ඡා කරගත යුතුයි කියලා. ඒ අනුව තමයි ඉල්ලීමට අනුව අපි අද මේ සාකච්ඡාව යොදාගත්තේ. නමුත් සාකච්ඡාව ඉල්ලන අවස්ථාවේදී මේක කැඳවන අවස්ථාවේදී තිබුණු තත්ත්වයට වඩා තත්ත්වයන්ගේ යම් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඒත් මම හිතනවා අපිට අත්‍යවශ්‍ය කරුණු කීපයක් තියෙනවා කතා බහ කරගන්න. ඔබතුමාලාට පුළුවන් ඉස්සෙල්ලාම ඔබතුමාලාගේ පැත්තෙන් යම් අදහස් ඉදිරිපත් කරන්න. අපි සාකච්ඡාව පටන් විපක්ෂ නැතුව. ගරු ජනාධිපතිතුමනි, ගරු අමාත්‍යවරුනි, ඒ වගේම අද මේ අවස්ථාවට සහභාගී වෙන සීලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ගෙන් අවසරයි. පළමුවෙන්ම පිල්ලීම් කිරීම මත ඔබතුමා මේ කැඳවීම කරපු එක ගැන ස්තුතිවන්ත වෙනවා. මූලිකවම අදහස් ඉදිරිපත් කිරීමක් කළොත් අපි අත්ත වශයෙන්ම සතුටු වෙනවා දින 90ක විරාමයක් එහෙම නැත්නම් මාස 3ක කාලයක් ප්‍රතිචාරක බදු පැනවීම නතර වීම පිළිබඳව අපි අත්‍තරම් බලාපොරොත්තු වෙනවා එසේ නොවේවා කියලා. ඒ ප්‍රාර්ථනාවත් සමගම මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. එවන් තත්ත්වයක් තිබුණත් තවදුරටත් මේ අවදානම් තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා යෝජනා කරන්න කැමතියි ඔබතුමාට ඉතාමත්ම ඉක්මනින් සහ කෙටියෙන් පොඩි පසුබිම් තොරතුරුකුත් සමග අපේ රටේ මුළු අපනයන ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 12.7යි. එයින් 22.8ක් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ගමනාන්තය හැටියට. ඒ කියන්නේ අපේ රටේ මුළු අපනයන වලින් තනි රටක් හැටියට වැඩියෙන් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. එයිනුත් 64ක් ඇඟලුම් ශාස්ත්‍රය. ඒ වගේම ඇඟලුම් ශාස්ත්‍රය ගත්තොත් ඇඟලුම් ශාස්ත්‍රයෙන් 38ක් 40ක් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඒ වගේම ඇඟලුම් තේ පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට්ස් රබර් කොකනට් සිනමන් ස්පයිසස් මේ අනාදි වශයෙන් ලොකු වැදගත් වෙළඳපොළක් අපිට තියෙන අපනයන ශාස්ත්‍රයට සමස්ත ඇඟලුම් ශාස්ත්‍රය ගත්තොත් 3,50,000ක් පමණ රැකියාව ලබනවා ඍජු වක්‍රව ප්‍රතිලාභීන් 10,000ක් 15ක් අතර ඉන්නවා. ඉතින් අත් වශයෙන්ම යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. ඔය පසුබිම තුල දින 90ක විරාමය කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා ඉක්මනින් ඒ විෂයානුබද්ධ දැනුම තිබෙන දූත කණ්ඩායමක් ඇමරිකා එක්සත් ජනපදයට යෑම වැදගත්. එහි ගොස් අපි විශ්වාස කරනවා මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට දායක වන විවිධ ආයතනත් ඉන්නවා. විශේෂයෙන් මම හිතනවා දවල බන්දරයත් සමග සම්බන්ධ වීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. එතනින් තමයි තීන්දුව తీරන බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ. නිසා ඒක අපි ඉතාමත්ම වැදගත් කියලා අපි විශ්වාස කරනවා. ඒ දූත පිරිසත් සමග අපි විධිමත් යෝජනාවක් සමග යාම ඉතාමත්ම වැදගත්. ඒ විධිමත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අපේ රටෙත් විවිධ අපනයන ශාස්ත්‍රීය පාර්ශවකරුවන් කොටස්කරුවන් සමග සාකච්ඡා කිරීමත් ඒ වගේම මම හිතනවා මේ දේශීය වශයෙන් යම් පොදු එකඟතාවයක් මොකද ඒක ප්‍රොපෝසල් එක ගෙනහිල්ලා ඒක මතභේදයට තුඩු දෙන්න හොඳ නැහැ දේශීයව. එතකොට විවිධ අයට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් මේ කටවල් කීපයකින් මේ තමයි කතා කරන්න කියන පුළුවන් අන්තරට පොදු යෝජනාව. එතකොට දූත කණ්ඩායම එක පොදු යෝජනාව දෙක ඒ වගේම අපි විශ්වාස කරනවා අපි රටක් හැටියට ප්‍රතිචාර දක්වනවා වගේම සාමූහිකව රාජතාන්ත්‍රිකව කලාපීය හෝ තවත් පොදු මතයක ඉන්න අනෙකුත් රටවල් සමගත් යම් පොදු ඒකාග්‍රතාවයකින් කටයුතු කරොත් ඒක හරි වැදගත්. මොකද ඇත්තම කතා කරනවා මේ බදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ
නීති රීති වලට සම්පූර්ණයෙන් පටහැනි. World Trade Organization කියලා කියන World Trade Organization එක තමයි ලෝක වෙළඳාම පිළිබඳව යම් නියාමනත්වයක් යම් නීති රීති රෙගුලාසි ඉදිරිපත් කිරීමක් සිදු වෙන. ඒක තමයි මේ ක්‍රමය. ඒ ක්‍රමයට පටහැනිව තමයි මේ ප්‍රතිචාරක බදු පනවලා තියෙන්නේ. ඉතින් WTO එකත් සම්බන්ධ කරගෙන ඒ වගේම like minded countries ඒ කියන්නේ අපි වගේ පොදු මතයක සිටින රටවල් එක්ක ඒකාග්‍රතාවයකින් කටයුතු කිරීමත් වැදගත් වෙනවායි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි පුළුවන් තරම් ඉක්මනින් අපේ රටට සාපේක්ෂ වාසියක් ලබා ගන්න පුළුවන් වෙළඳ කිවිසුම් වලට නිදහස් වෙළඳ කිවිසුම් වලට ප්‍රවේශ වීම අතිශයින්ම වැදගත්. ඒ වගේම අපේ අපනයන ශාස්ත්‍රයේ අගේ එකතු කරන වැඩපිළිවෙලක්. ඒ කියන්නේ වැලියු ඇඩිෂන් පැත්තක් ගැන අපි අලුතෙන් හිතන්නට ඕන. ඒ වගේම හරිත කේන්ද්‍රීය අපනයන වලට ලොකු ඉල්ලුමක් තිබෙනවා. ඒ හරිත කේන්ද්‍රීය අපනයන ප්‍රවර්ධනයට අත් වශයෙන්ම ලෝකයේ ආධාර මුදලුත් ලබා දෙනවා. ඒක අපිට එතකොට එක අවස්ථාවක් අපේ රටට සම්පතත් ලබාගෙන ඒ කේන්ද්‍රීය අපනයන ප්‍රවර්ධනය කිරීම. ජනාධිපතිතුමා බොහොම ස්තුතියි. මොකද මම සතුටු වෙනවා මේ ප්‍රශ්නයට යන්න ඉස්සර මේ වගේ රටක් ඇටියට අපිට එකට වාඩි වෙලා සාකච්ඡා කරන්න පුළුවන්කමක් ඇති වෙච්ච එකෙන් සතුටු වෙනවා. මොකද මැතිවරණ කාලෙත් එක්ක එකට වාඩි වෙලා ඉන්නවා. ඒක ලොකු ආදර්ශයක් කියලා හිතනවා. බොහොම ස්තුතියි. මේ තානම් නිසා කර්මාන්තකරුවන්ට වඩා ඒ කර්මාන්ත තුළ සිටින අපේ ඔබතුමාට දන්නවා කම්කරුවන් මේ අගලි කර්මාන්ත වේවා තේ රබර් කර්මාන්ත වේවා මේ කම්කරුවන්ගේ අනාගතේ නැත්නම් තත්ත්වය ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ දැනටම මේ ආර්ථික වශයෙන් ඉතා වැටලා ඉන්න අය. ඒ නිසා ඒක උනන්දුවක් තියෙනවා. මම කියන්න ඕන ඔබතුමාට මේ දැන් ජනවරමක් තියෙන ජනාධිපතිවරයා ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමරිකාවේ. එතුමාගේ ක්‍රියාකලාප ගැන අපිට මතේ මොනවද තිබුණත් ඇති එතුමා මේ කරන ක්‍රියාකලාප නිසා අපේ රටේ තුල මේ කඩාවැටීමක් සිදු වෙනවා නම් නැත්තම් ලොකු බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක නොසුදුසු තත්ත්වයක් නේ ඔබතුමා පිළිගන්නවා හිතනවා. මොකද අපි ඒක දැන් දවස් 90ක් අපිට ලැබලා තිබුණ අවකාශ ලැබලා තිබුණ උනාට මේ වගේ මේක ලොකු අවවාදයක් අපිට ලැබලා තියෙනවා හිතනවා. මේකෙන් අපි ඉල්ලට ඉන්නට අපි කටයුතු කරන්න ඕන හිතනවා. මොකද මම හිතන්නේ මේ දැන් ඇමරිකානු ජනාධිපතිතුමාගේ මතය වෙන්නේ දැන් ගෝලීකරණ යට ගිහිල්ලා තියෙනවා. මේ මල්ටිලැටරල් ඇරේන්ජ්මන්ට්ස් ඔක්කොම යට ගිහිල්ලා තියෙනවා. දෙපාර්ශ්ව සාකච්ඡාව දෙපාර්ශ්ව MOU නැත්නම් අවබෝධ කිවිසුම දෙපාර්ශ්ව එකට කරන වැඩ පිළිවෙල තමයි ඉතර උඩට ඇවිල්ලා තියෙන්නේ. එතුමාගේ මතය ඒකයි. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා ඔතුමාට මම යෝජනා කරනවා ඔතුමා දෙපාර්ශ්ව සාකච්ඡාව ඒ සම්බන්ධව පටන් ගන්න කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. දැන් ඉන්දියානු සමග ඔබතුමාලගේ අපේ ආණ්ඩුවට තියෙන දැන් මිත්‍රශීලී තත්ත්වය ගැන මම සතුටු වෙනවා අපි. මොකද ඉන්දියාවේ තුන්වෙනි ලෝකෙම ලොකුම ආර්ථිකයක් වෙන්නට ඒගොල්ලන් වැඩ කරගෙන යනවා. දැන් පස්වෙනි ලොකු ආර්ථිකයක් වෙලා තිනවා. ඒ නිසා ඉන්දියාවේ වෙළඳපොළ අපිට විවෘත කරලා දෙන්න කියලා ඔතම ඉල්ලීමක් කරන්න කියලා මම ඔතමට යෝජනා කරනවා. විවෘතව අපි හැම රටම අපේ මිත්‍රශීලී රටවල් තමයි. ඇමරිකාව වේවා, ඉන්දියාව වේවා, චීන වේවා අපේ රටවල් තමයි. අපේ මිත්‍රශීලී රටවල් ප්‍රශ්නයක් නෑ. ඒ අය එතකින් නෑනේ. ඒ නිසා ඒ අය සමහර වෙලාවට ඒගොල්ලන්ගේ අකමැත්ත ලබාගෙන ඉන්න රටක සිට අපිට රෝ මැටීරියල්ස් ආවනම් ඒකෙන් අපේ ඇපරල් ඉන්ඩස්ට්‍රිය පවතිනවා නම් ඒකත් ඒගොල්ලන් කාරණාව කරගනි. තවමත් අපිට තානම් ටිකක් දාන්න. ඒකත් මට ලැබිලා තියෙන මේ ආරංචිය. ඒක බලන්න. ඒ නිසා මේ ඕල්ටර්නේටිව් මාකට්ස් හොයන්න. ඒක තමයි විපක්ෂ නායකතුමත් සඳහන් කරම හිතන්නේ. හොයන්න. ඒකට අවස්ථාව තියෙන ළඟම තියෙන ඉන්දියාවේ තුමා මේ වෙළඳපොළ වෘත කරන්න කියන්නේ අපිට. අපි මුණ දෙන මේ අභියෝගය තවත් හොඳ තැනකට යන්නට පාවිච්චි කරන්න. ජනාධිපතිතුමනි බොහොම ස්තුතියි මේ වෙලාව ඊයේ දුන්න ඉල්ලීමට අද ලබා දුන්න එකට. එතටම මේක අපේ විපක්ෂ නායකතුමා දීර්ඝ වශයෙන් එතුමාගේ අදහස් ලබා දුන්නා. ඒ අදහස් තමයි අපිත් කියන්නේ. අනිත් එක දැන් ජනතාව අතර මාධ්‍ය හරහා ලොකු ප්‍රචාරයක් යනවා. ලක්ෂයකට වැඩි රස්සාවක් නැති වෙනවා. ඒ වගේ ප්‍රශ්නයක් දැන් එළි වෙලා තියෙන්නේ.
ඒක නිසා මේ සම්බන්ධව ඉතා ඉක්මනින් අපි 22% එක්ස්පෝර්ට් කිව්වම ලොකු ප්‍රමාණයක් එකපාරටම ඒක පොඩි කාලයක් ඇතුළත අපිට ඩයිවර්සිෆයි කරන්නත් බෑ. ඒක ලේසි වැඩකුත් නෑ. මේක අපි මේක කොහොම හරි සාකච්ඡා මාර්ගයෙන් අපේ තත්ත්වය අපි දැන් ඉන්න තත්ත්වයට එක පැහැදිලි කිරීම කරලා අපේ හොඳ මම දැක්ක ඔබතුමා සබ් කොමිටියක් පත් කරලා තියෙනවා. දක්ෂ නිලධාරිවරුත් ඉන්නවා. ඒ වගේම එක්ස්පෝර්ටර්ස්ලාත් අපේ ඉහළම $1 බිලියන් වගේ එක්ස්පෝර්ට් කරන ගාර්මන්ට් සෙක්ටර් එක ඉහළ බිස්නස්මන්ලත් ඒ සබ් කොමිටි එකේ ඉන්නවා. ඒ නිසා එයාලත් දන්නවා මේකට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුව ඒ රජයේත් එක්ක සුහදව සාකච්ඡා මාර්ගයෙන් තමයි මේක විසඳ ගන්න පුළුවන්. මෙතුමා කියපු විදිහට ඉන්දියාවත් අපි මේකට අපි පාවිච්චි කරගෙන මේ රීජන් වශයෙන් මේකට විසඳුමකට යන්න කියලායි අපේ යෝජනාව. අපි විපක්ෂයක් හැටියට අපි ඔක්කොමලා රට වෙනුවෙන් මේ තත්ත්වයෙන් එළියට යන්න ඕන උදව්වක් කරන්න අපි ඔක්කොම සූදානම් කියලා කියමි. මම නිහඬව ස්තුතියි. ඔබතුමා දන්නවා අපේ පක්ෂය හැම අවස්ථාවකදීම රටට ගැටලුවක් මතු වුණාම රට වෙනුවෙන් අපේ දේශපාලන මතවාද වෙනස් වුණත් සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙන පක්ෂයක්. ඉතින් ඒ අනුව මේ අවස්ථාවේදීත් අපේ පක්ෂයට සහ අපේත් එක්ක හිතවත් අනිත් කණ්ඩායම් එක්ක මේ ගැටලුවෙන් පිට එන්න උදව් කරන්න හැම ක්‍රමවේදයකටම අපේ පක්ෂයත් සහයෝගය දෙන්න ලෑස්ති. කාරණා 3ක් විතරක් මම මතු කරන්න කැමතියි. මේකත් එක්කම ගරු ජනාධිපතිතුමනි ඔබතුමා දැක්කත් දන්නේ අද උදෑසන EU ambassador statement එකක් දාලා තිනවා GSP+ සහනය පිළිබඳව. මේ Prevention of Terrorism Act එකත් එක්ක අපි දන්නවා පහුගිය කාලෙදිත් අවුරුදු 2ක කාලයක් ලබා දුන්නා GSP+ PT එකත් එක්ක බැඳිච්ච දෙයක්. ඉතින් ඒක පිළිබඳව අද උදේ EU ambassador කියලා තියෙනවා. මේකත් apparel industry එකට ලොකු impact එකක් තියෙන්න පුළුවන්. ඒකත් උතුර සහ නැගෙනහිරත් විශාල ජනතාව ප්‍රමාණයක් ඉන්නවා apparel industry එකෙන් යැපෙන. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපි ඇවිල්ලා මේක හොඳ අවස්ථාවක් කරගන්න ඕනේ. අපේ overall දැන් මේ ජනාධිපතිතුමා ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ මේ reciprocal tariff එක එකෙන් හරි හොඳ අවස්ථාවක් කරගන්න ඕනේ. අපේ overall strategy එක මොකක්ද කියන එක ගැන බලන්න. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි 2030 වෙද්දී බිලියන 36ක export target එකක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි 2011 දී 2020 දී achieve කරනවා කියපු 20 බිලියන් ටාගට් එකවත් achieve කරලා නැහැ. දැනට අපි ඉන්නේ 12.8 බිලියන් තමයි export අපේ earnings තියෙන. ඉතින් එතකොට මේ කාරණේ පිළිබඳව අපිට අනිත් markets වලට යන්න තියෙන ගැටලුව මොකද්ද? ඒ සම්බන්ධව අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක පිළිබඳව මම හිතන්නේ දැන් විශ්ලේෂණයක් අපි රටක් වශයෙන් කරා නම් හොඳයි. මේ අවස්ථාව භාවිතා කරලා. මොකද දැන් අපේ imports ගත්තමත් ඔබතුමා දන්නවා පහුගිය කාලේදී සමහර ව්‍යාපාරිකයන්ට හිතවත් වෙන විදිහට නැත්නම් හිතවත්කම් නිසා සමහර භාණ්ඩ ලංකාව තුළට ආනයනය කිරීමේදී පැරා ටැරිෆ්ස් ඒ කියන්නේ සෙස් බද්ද ඒ වගේම තමයි පෑල් මම හිතන්නේ පෝර්ට්ස් ඔතොරිටි ලෙවි මේ බදු දෙකම ගහනවා තුලින් අපි දන්නවා ව්‍යාපාරිකව 4-5 දෙනෙක් ඉන්නවා බිලියනියර්ස්ලා වෙච්ච කට්ටිය ඉන්නවා. මොකද ඒ ඉම්පෝර්ට් එකට මේ ටැරිෆ්ස් දෙක දානවයින් ඒක ඒ අවස්ථාවේ හිටපු රාජ්‍ය නිලධාරීන් ඔබතුමා දන්නවා ව්‍යාපාරිකයොත් ඒ ව්‍යාපාරිකයන්ට බිලියනියර්ස්ලා කරලා තියෙනවා. මේ වගේ දේවල් IMF එකෙත් තියලා තියෙනවා මේ එක ටැක්ස් එකක් ගහන්න වැට් හරි මොන හරි මේ සෙස් පෑල් වගේ දේවල් අයින් කරන්න. ඒකත් බලන ගමන් අවසාන කාරණේ තමයි ඔබතුමාව අපි මැතිවරණයේ සමයට පෙර හම්බ වෙච්ච වෙලේදී ඔබතුමත් එක්ක අපි සාකච්ඡා කරා North East Development කරන්න North East Development Fund කියලා ෆන්ඩ් එකක්. අපි ඊට පස්සේ ඒකේ සමහර අදහස් තිබ්බා North East Development Fund කියලා කියන්නේ නැතුව ඒකට වෙන නමක් භාවිත කරන්න. ඉතින් අපි ඒක ලංකා ෆන්ඩ් කියලා ඒකට නමක් වෙනස් කරන්නත් අපි එකඟ වුණා. ඒක හරහා රුපියල් බිලියන 75ක් 75 බිලියන් දැනට ඒ කියන්නේ 250 මිලියන් USD ඉනිෂියල් ස්ටේජ් එකේ North East develop කරන්න development fund එකක්. ඉතින් මේ සම්බන්ධව වුණත් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරා. හැබැයි මේ සම්බන්ධවත් අපිට සාකච්ඡා කරන්න කිසිම වෙලාවක් ලැබිලත් නැහැ. ඒක ගැන රජයේ පැත්තෙන් කිසිම උනන්දුවක් දක්වලත් නැහැ. විපක්ෂ නායකතුමාත් ඒ වගේම පක්ෂයේ බොහෝ දෙනා එකතු වෙලා කෙටි සටහනක් සකස් කරා මේ ඊයේ ලැබුණු මේ
ප්‍රතිචාරය මේ ආරාධනයට අපි ප්‍රතිචාරය දක්වන නිසා මේ යම් යම් අඩුපාඩු තියෙනට පුළුවන් සහ එකඟතාවය පිළිබඳ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු නියෝගය පිළිබඳ ලංකාවේ ප්‍රතිචාරය සාකච්ඡා කිරීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙසට අප කළ ඉල්ලීමට සාධනීය ප්‍රතිචාර දැක්වීම ගැනම පළමුවෙන්ම අප අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. පසුබිම ඇමරිකා පැනවූ මේ බදු පිළිබඳ කල්තබාම ගෝලීය වශයෙන් සංවාදයක මෙන්ම අනතුරු ඇඟවීම් සිදුව තිබුණත් ශ්‍රී ලංකාවේ ඒ ගැන මුළුමනින්ම නොදැනුවත්ව සිටි බව පෙනෙනවා. කනගාටුදායක කාරණය තමයි නුදුරේදී වීමට තිබූ මේ අනතුර ගැන ශ්‍රී ලංකාව ආණ්ඩුව සූදානමින් නොසිටීම. එවැනි පසුබිම්ක වුවත් දැන්වත් අප ඉතා ඉක්මනින් හා තීරණාත්මක ලෙස ඊට ප්‍රතිචාර දැක්වීම කළ යුතු වෙනවා. ඇමරිකා පැනවූ මෙව බදු හුදෙක් විදේශ රටක ප්‍රතිපත්තිමය කාරණයක් වෙනසක් පමණක් නෙමෙයි. මේ තීරණය අපේ පුරවැසියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ජීවිත සම්බන්ධයෙන් ඍජු හා වක්‍රව බලපෑම් ඇති කරනවා. විශේෂයෙන් අපේ ඇඟලුම් කර්මාන්තය හා අපනයන කර්මාන්ත සම්බන්ධයෙන් එය බලපානවා. අපගේ ජනතාවගේ දරා ගැනීමේ ශක්තිය හේතුවෙන් මෙන්ම අන්තර්ජාතික පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් අප අසීරුවෙන් යථා තත්ත්වයට පත් කරගන්නා ආර්ථිකය යලි බිඳ වැටීමට තරම් ඒ බලපෑම් හේතු වෙනවා. ඒක ආන්තරදායක තත්ත්වයක්. මේ බදු ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණේ ඊයේ අප්‍රේල් 9 වෙනිදා පටන්. මේ වන විට මාස 3ක් දින 90ක කාල සීමාවක් සඳහා අත්හිටීමට ජනාධිපති ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මේ බදු සම්බන්ධයෙන් පුළුල්ව ඇති වූ බලපෑම් ඊට හේතු වන්නට ඇති. ශ්‍රී ලංකා ජනතාවගේ නියෝජිතයන් ලෙස ප්‍රජාතන්ත්‍රාධිව තෝරාගත් මෙන්ම පක්ෂ නායකයන් වන අප සැම මේ අවස්ථාවේදී අපේ රටට වඩාත් වාසිදායක ප්‍රතිඵලයක් ලබා ගැනීම සහතික කිරීම වෙනුවෙන් සාමූහිකව හා එක්සත්ව ක්‍රියා කළ යුතුව තිබෙනවා. මේ තීරණාත්මක සන්ධිස්ථානයේදී විවිධ කාරණා සම්බන්ධයෙන් අප අතර ඇති වෙනස්කම් පසකින් තබා දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් අප සාමූහිකව ක්‍රියා කළ යුතුයි. උද්ගත වී ඇති තත්ත්වයේ බරපතල බව විසින්ම මෙහිදී සාමූහික ප්‍රතිචාරයක අවශ්‍යතාවය අපෙන් ඉල්ලා සිටිනවා. මේ තත්ත්වයේ යටතේ මෙන්ම රටක් වශයෙන් අප මුහුණ දෙන අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික මෙන්ම රාජතාන්ත්‍රික ස්ථාවරත්වය වෙනුවෙන් එය අත්‍යවශ්‍යයි. යෝජිත යාන්ත්‍රණය මේ සන්ධිස්ථානයේදී ශ්‍රී ලංකාව ඇමරිකාව සමග ක්‍රියා කළ යුතු වන්නේ ඒ පිළිබඳ මනා තක්සේරුකින් මෙන්ම යථාර්ථවාදීව අන්‍යෝන්‍යව වශයෙන් සාමූහික හඬකින් යුතුවයි. ඒදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ අභිලාෂයන් සුරක්ෂිත කරන්නා වූ ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කිරීම සඳහා තම අදහස් සහ දායකත්වය එක් කිරීම වැදගත් වනු ඇතියයි අපගේ අදහසයි. එහිදී මේ වඩා තීරණාත්මක ලෙස බලපාන්නා වූ කර්මාන්තා ශේෂ සම්බන්ධයෙන් අප විශේෂ අවධානය යොමු කර ඒවා රැක ගැනීමට ක්‍රියා කළ යුතු වනවා. එවැනි එක් ක්ෂේත්‍රයක් වන්නේ ඇඟලුම් කර්මාන්තය අපේ අඩු ආදායම්ලාභී පවුල්වල ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සේවය කරනවා. ඒ නිසා මේ නිවැරදිව කළමනාකරණය කර ගැනීම අපට අපහාස මහත් වූවොත් සමාජ ආර්ථික අර්බුදයක් දක්වා මේ ගමන් කළ හැකි. ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය දැක්වීමේදී අප අදහස් කරන්නේ බහුවිධ වශයෙන් ශික්ෂණයක් සහිතව සම්මුතිකාමී කණ්ඩායමක් නිර්මාණය කරමින් අප ඊට මුහුණ දිය යුතු බවයි. ඒ සමූහය ව්‍යවසායකයන් කර්මාන්ත ශේත්‍රයේ ප්‍රවීණයන් හා විශේෂඥයන් සමන්විත වෙනවා. ආර්ථික මූල්‍යමය හා දේශපාලනික උපායමාර්ගීත්වය පිළිබඳ අවබෝධකින් යුතුව ඊට ප්‍රවේශ වීම මෙහිදී අපෙන් විය යුතු වෙනවා. නිවැරදි දැක්මක් මෙය හුදෙක් අභියෝගයක් ලෙස පමණක් බාර නොගනිමින් ගෝලීය වේදිකාවේ රටක් ලෙස අපගේ ස්ථාවරය ශක්ති සම්පන්නව ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ලෙසද මෙය දකිමින් අප ක්‍රියා කළ යුතුයි. රාජ්‍යයට බලපාන්නා වූ තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් අප සෑම විටම සාමූහික හඬක් නැගීම වැදගත්. යෝජිත නව බදු සම්බන්ධයෙන් සලකන විට ඒ නිසා විය හැකි මානුෂීය බලපෑම් විශේෂයෙන් දකුණු ආසියාතික රාජ්‍යයන් සම්බන්ධයෙන් ඉතා විශාල වනු ඇති බව අපට අවධාරණය කළ හැකියි. එනිසා ලංකාවේ අභිලාෂයන් මෙන්ම ගෝලීය සාර්ථකත්වය පිළිබඳ මෙහිදී අපට හඬ නැගීමේ හැකියාව තිබෙනවා. මෙකී ප්‍රවේශය හුදෙක් ශ්‍රී ලංකාවේ ආර්ථික යහපත්ම වෙනුවෙන් පමණක්ම නොව ජාත්‍යන්තර වෙළඳාමේ හවුල්කරුවන් ලෙස ඉදිරිගාමී චින්තනයකින් යුතුව ප්‍රවේශයක් වනු ඇත යන්න අපේ අදහසයි. අපගේ කේවල් කිරීමේ උපාය මාර්ගයන්හිදී එම පරිශ්‍රමයන් වඩා අප ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ සාමූහිකව මේ සමතයකට ගෙන ඒමයි. අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ අත්වන තුලනාත්මක විසඳුමක් වනු ඇත්තේ එයයි.
ආර්ථික ස්ථාවරත්වය හා IMF වැඩපිළිවෙල. ආර්ථිකය යථා තත්ත්වයට ගෙනීමේදී ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ දුර්වල ස්ථානයකයි. ඉතිහාසයේ අප මුහුණ දුන් අයහපත් අර්බුදයකට පසුවද ණය කන්දරාවක්ද සමග ව්‍යුහාත්මක වශයෙන් තවමත් අන්තරාදායක තැනකයි. විදේශීය ණය තිරසරභාවය ගැන තවමත් අප අවධානයෙන් කටයුතු කළ යුතුයි. එසේ තිබියදී ඇමරිකාවේ හදිස්සි බදු පැනවීම අප අසීරුවෙන් ළඟා කරගත් ප්‍රගතියට දැඩි අන්තරායක් බව පැහැදිලි. එය අපගේ ණය අර්බුදය තවදුරටත් ගැඹුරු කිරීමට හා IMF හඳුන්වා දුන් වැඩපිළිවෙළ අර්බුදයකට යා හැකි තත්ත්වයක් බව පැහැදිලි. ඒ නිසා මේ අභියෝගයට මුහුණ දීමේදී අප IMF මඟ පෙන්වීම හා ප්‍රවීණත්වය ගැන සැලකිලිමත් වීම වැදගත්. එම වැදගත් එකඟතාවයන් කෙරෙහිද අවධානය යොමු කරමින් අප යෝජනා කරන්නේ මෙම නව හදිසි බදු සම්බන්ධයෙන් අපගේ ප්‍රතිචාරය උපාය මාර්ගික මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාවය හා ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් භාවයකින් කටයුතු කළ යුතු බවයි. සාකච්ඡා කළ යුතු වැදගත් කරුණු. එක ශ්‍රී ලංකාවක් ලෙස අපගේ ප්‍රතිචාරය දැක්වීමේදී අප විසින් මෙහි ගැඹුරින් සාකච්ඡා කළ යුතු වැදගත් කාරණා කිපයක් පෙන්වා දීමට කැමැති. එක ශ්‍රී ලංකාවට මෙන්ම ඇමරිකාවටද අන්‍යෝන්‍ය වෙළඳාමේ ප්‍රතිලාභ අත්වන අන්දමින් නව අන්‍යෝන්‍ය බදු නිවැරදි කර ගැනීම හා සංශෝධන කර ගැනීම සඳහා අප හමුවේ ඇති මාර්ග මොනවාද? දෙක යෝජිත බදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන කමිටුවක් පත් කළ යුතු නියෝජිතයින් කවුරුද? එම කමිටුවේ ප්‍රවීණත්වය හා සුසුකම් මොනවාද? ශ්‍රී ලංකාවේ ආර්ථික හා රාජතාන්ත්‍රික අභිලාෂ නියෝජනය කිරීමට ඇති ශක්‍යතාවය කෙබඳුද? මේ පිළිබඳ සාකච්ඡා කිරීමේදී ශ්‍රී ලංකාව මතු කළ යුතු ප්‍රශ්න මොනවාද? අපගේ ප්‍රධාන පෙළේ කර්මාන්තවලට යහපත් අන්දමින් බලපාන අයුරු මෙන්ම ඒවායේ සුරක්ෂිතතාවය තහවුරු කළ යුතු වන්නේ කෙසේද යන්න සනාථ කරගන්නේ කෙසේද? ගෝලීය වෙළඳාමේ වෙනස්කම් සහ ශක්තියින් ගැන සංවේදී වීම. 4. මෙකී අභියෝගයන්ට එරෙහිව ශ්‍රී ලංකාව ගාමක බලයේ යෙදීමේදී ඒ රටක් ලෙස අපගේ ගෝලීය ප්‍රතිරූපය ශක්තිමත් කර ගැනීමට මෙහවා ගන්නේ කෙසේද? ආසන්නතම බදු පිළිබඳ කාරණයට පමණක් සීමා නොවමින් ගෝලීය ආර්ථික පිළිබඳ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්ථාවරය වර්ධනය වෙන අයුරින් ක්‍රියා කිරීම. 5. නව බදු පිළිබඳ හඬ නැගීමේදී ඒ බලපාන්නා වූ සෙසු රටවල්ද සමග එක්ව සාමූහික බලවේගයක් ලෙස ක්‍රියා කිරීම අවශ්‍ය වන්නේද? ගෝලීය වෙළඳාමේ අසමතුලිතතාවය කෙරෙහි අවධානය යොමු කිරීමේදී ලෙස ගොඩනගා ගත හැකි සහයෝගිතා හා සන්ධානය කුමක්ද? අවසාන වශයෙන් එක් ශ්‍රී ලංකාවක් සංකල්පය. මෙම බදු හමුවේ ශ්‍රී ලංකාවේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පමණක් නොව වඩා ශක්තිමත් තෝරා ගැනීමේ හැකියාවන් ඉහළ හා උපාය මාර්ගිකව වඩාත් හොඳින් ශක්තිමත් රාජ්‍යයක් ලෙස ගෝලීය ආර්ථිකයක් සමග ඉදිරියට යාමේදී මේ මතු කළ කාරණා වැදගත් වනු ඇතැයි අප සිතනවා. අද මෙම සාකච්ඡා අවසානයේදී ශ්‍රී ලංකාවේ එක්සත් ස්ථාවරය ගෝලීය ප්‍රජාවයට දැනුම් දීමට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පෙන්වා දීමට කැමැති. ආක්‍රමණශීලී ප්‍රකාශයක් නොව සහ අනුකම්පාවෙන් යුක්ත සාධාරණ මෙන්ම සුපැහැදිලි ප්‍රකාශයක් යුතු බව අපගේ අදහසයි. අඩුම තරමින් මෙවැනි අසීරු අවස්ථාවකදී හෝ එක්ව නැගී සිටමින් ක්‍රියා කිරීමට මේ අපට අවස්ථාවයි. එලෙස අපි නැගී සිටිය යුතු වන්නේ බෙදී වෙන් වී ගිය කණ්ඩායමක් ලෙස නොව එක් ජාතියක් ලෙසයි. ජාතික අභිලාෂයන් පිළිබඳ සියලු කාරණාවලදී ශ්‍රී ලංකාවක් වශයෙන් ක්‍රියාත්මක වීමට මෙය ආරම්භයක් කරගනු ඇතැයි අප ඔබට ආයාචනා කර සිටිනවා. ජනාධිපතිතුමනි, මං අවස්ථාව ගන්නවා ස්තුති කරන්න අපට මේ සර්වපාක්ෂිකව කතා කරන්න අවස්ථාව දීම සම්බන්ධයෙන්. මා හිතන විදිහට අපි නිර්මාණශීලීව බැලිය යුතුයි. අභියෝගයක් අතේ තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්න අවශ්‍යයි. කොහොමද අපි මේ අවස්ථාවක් කරගන්න? කැමති වුණත් නැතත් ඇමරිකාවත් ලංකාවත් අතර තියෙන අනුපාතය අපනයන ආනයනය 1/10ක් පරතරය තමයි අවුරුදු 10කට විතර ගෙනිලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් මං හිතන විදියට අපි තනිව රටක් වශයෙන් කතා කරලා බංකොලොත් භාවයෙන් එළියට එන රටක් වශයෙන් පෙන්නලා දීලා ඊට පසුව සාමූහික කතා කිරීම තමයි අවශ්‍ය වන්නේ. මොකද ඒකෙන් පෙන්වන්නේ අපි බංකොලොත් වුණා. කරුණාකර අපිට වෙනම ආකාරයකට සලකන්න කියන මට්ටමින් තමයි යන්න අවශ්‍ය වන්නේ. ඒ කියන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික ලෙස තමයි හිතන්නේ. මේ කතා කරන මොහොතේ එතුමගේ මේ පාවිච්චි කරපු ආකාරය මං හිතන්නේ කවුරුත් හිතුවේ නැහැ. ආනයනය කරනවා අපනයන කරන ප්‍රමාණය ප්‍රතිශතය අරන් 150 ඩිස්කවුන්ට් දෙනවා. ඉතින් ඒ කියන්නේ WTO තුට්ටු දෙකට අරන් නැහනේ. ඒ කියන්නේ ඇත්ත తත්වය. ඒ නිසා තමයි මා හිතන විදියට අපි කියන්න අවශ්‍ය වන්නේ මතක තියාගන්න ඇමරිකන් බඩු මෙහාට එනවා. ඩෙල් කොම්පියුටර් එනවා ඉන්දියාවෙන්, ඇපල් ටෙලිෆෝන් එනවා ඉන්දියාවෙන්. ඉතින් මේක පරතරය ඇමරිකාවත් ලංකාවත් අතර නොවේ. මේක ඒගොල්ලොන්ගේ
කොස්ට් ඉෆෙක්ටිව් නිසා ඒගොල්ලෝ වෙනි රටවල් වලට ගිහිල්ලා අපිට ඒක බලපාලා තියෙනවා. ඒ නිසා අපිට මේ අවස්ථාව උපයෝගී කරගමු පෙන්වන්න country of origin කියන සම්බාය වරාය හෝ මුල් රට country of origin සහ port of origin මේකේ පෙන්නලා දීලා ඇමරිකන් බඩු මෙහාට එනවා. නමුත් ඔබතුමාලා ඇමරිකාවෙන් මේක අරන් තියෙන්නේ මේක ඉන්දියාවෙන් ජපානයෙන් ඩුබායි වලින් අරන් තියෙනවා කියලා පෙන්වන්න අවශ්‍යයි. මම හිතන විදිහට මේක තමයි පාදක කරගත්තේ ටීෆා 2002 Trade and Investment Framework Agreement එකයි FTA ගැන එදා කතා කරේ මේ වගේ ප්‍රශ්නයක් ඉදිරියට ඒවි කියලා තත්ත්වය තමයි තියෙන්නේ. ඉතින් ඔබතුමා මේ අවස්ථාව උපයෝගී කරගන්න මං හිතන්නේ එදා කරපු එකට අපි කියමු ඇමරිකාවට අපි 100% අපි අපේ නෑනේ කරන්නේ. දැන් මේව තර්ක කරයි අනිත් රටවලුත් ඕක කියලා. country specific ඒ කියන්නේ රටකට ඇමරිකාව කියනවා ලංකාවට 144ක් දෙනවා නම් අපිත් කියමු ඒ කරන රටට WTO වලින් අපිට ගන්න පුළුවන් මම හිතන්නේ WTO rule 14 විමලේන්ද්‍ර රාජා දන්නවා ඇති 14 යටතේ උපයෝගී කරගන්න අපිත් ඒ සම්බන්ධයෙන් ඒ යට දෙනවයි කියලා මේ duty zero duty එක. දැන් මේකෙන් ඇතිවන්නේ ඇමරිකාව එතකොට ලංකාව බලාවි launching pad එකක් ඉන්දියාවට අපනයනය කරන්න මෙතන පාවිච්චි කරන්න ඒ සම්බන්ධයෙන්. මං ඒ නිසා තමයි නිර්මාණශීලීව අපි මේ ඒගොල්ලොන්ට තියෙන ප්‍රශ්නේ සාමූහික කියලා කතා කරනට වැඩිය අපිට ප්‍රශ්නයක් තියෙනවා කරුණාකර ලංකාව පාදක කරගන්න අපනයන සෙන්ටර් එකක් කරගන්න. ඒකෙන් අපිට ඉන්දියාවත් එක්ක තියෙන වෙළඳ කිවිසුමත් එක්ක ෆෝටෝ ඒ කියන්නේ සර්ටිෆිකේට් ඔරිජින් එක අපිට අපනයන කරන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ අනිත් පැත්ත කරගව ගමු අපේ වාසියට. මා හිතන විදිහට ඒක තමයි මේ අවස්ථේ කරන්න අවශ්‍ය. zero duty කිව්වම මොකද දෙනා කියාවේ මේක WTO ruling වැරදි කියලා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ අපිට තියෙන මේ ප්‍රශ්නේමයි. ඔබතුමා අපිට කියනවා එවන්න බෑ ඇමරිකාවට 144ක්. නමුත් සිංගප්පූරුවට දෙනවා 110ක්. නේපාල් භූටාන් වලට 110ක් දෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිත් ආරක්ෂා කරන්න බංකොලොත්භාවයෙන් මේව කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාදක කරගමු. ඒගොල්ලෝ කියලා තියෙනවා 28 33 මේ වගේ ගෙවන්න ඕනේ කියලා. දැන් මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් අපිට US ඩොලර් කනගාටුයි බිලියන් ට්‍රිලියන් 5ක් ආදායමක් උපයන්න අමාරු වෙනවා. මොකද අපිට මේ බදු මේව කරන්න බැරි වෙන නිසා. ඒ වගේම තමයි පැරා ටැරිෆ්. මේවා අපි නැති කරලා ඒ සම්බන්ධයෙන් අපි පාවිච්චි කරන්න අවශ්‍ය වන්නේ මීට වැඩිය ලේසි වෙළඳ සූත්‍ර ටික. මං හිතන විදියට අපි දැන් කතා කරන්න අවශ්‍ය වන්නේ big item import ඒ කියන්නේ LNG වගේ දෙයක්. දැන් මේක කටාවලින් ගෙනවට වැඩිය ඇමරිකාවෙන් ගෙනල්ලා ගත්තනම් ජනාධිපතිතුමා අපිට මේ පරතරය අඩු කරන්න පුළුවන්. මොකෝ අපි මොනවා කිව්වත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලන්නේ එයා මෙහෙම කරා ඔන්න අනුර දිසානායක ජනාධිපති ඇවිල්ලා අපිට ඒකට ප්‍රතිචාර දුන්නා කියන එක. අපි නිකන් කිව්වොත් නෑ මෙහෙම නෙමෙයි අපිට මේක කරන්න ඕනේ කියලා කිව්වට වැඩිය ගිහිල්ලා බැගෑපත්ත මං හිතන්නේ වෙළඳම් ක්ෂේත්‍රයෙන් උත්තරේ දෙන්න. ඇමරිකන් කොම්පැනි මෙහාට ආරාධනා කරන්න. දැන් ඒ ස්ථාවරය ගන්න එක තමයි මා හිතන විදිහට හරි දේ. ඒතොර ජෙනටිකලි මොඩිෆයිඩ් කෘෂි කර්ම මේක අවුරුදු 10ක් විතර ඒගොල්ලෝ බැලුවා මේ රටට ගෙන්න ගන්න. ඒකෙන් දැන් බැලුවොත් කොරියාවල තියෙන ලොකුම අපනයනය ඒ කෘෂි පාන. ඉතින් මේ අවස්ථාව අපි උපයෝගී කරගමු ඒ සම්බන්ධයෙන් මේ වැඩ කටයුතු කරලා අර බංකොලොත් භාවයේ තියෙන රටක් උපයෝගී කරගන්න මේ රට එළියට එන්න. අනිත් එක තමයි ලේබර් GSP එක. මේ මම හිතන්නේ ශාන්තියන් මන්ත්‍රීතුමා කිව්වා වගේ ලේබර් GSP එකත් මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න සමස්තයක් වශයෙන්. මොකද මේක පටන් ගත්තට පස්සේ යුරෝපියන් යුනියනුත් මේ වගේම මේ ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද ඒගොල්ලෝ කියයි මාකට් ඇක්සස් දෙන්න කියලා. ඉතින් මං හිතන විදියට අපි සූදානම් විය යුත්තේ තරංකාරී වෙළඳ මේ ආනයන මෙතන ආයෝජකයන් වශයෙන් ඒ දිරිගන්වීම් දෙන්න තමයි අපට අවශ්‍ය වන්නේ. ඉතින් මේ තියෙන බදු ප්‍රතිපත්ති අනුව ඒතර IMF කියන්නේ 136ට කවුරුත් මෙහාට එන්නේ නැහැ කියලා මේක පාවිච්චි කරන්න අපේ ඉදිරි අවස්ථාවක් කරගන්න කියන අවස්ථාව තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්නේ. මම ඊට වැඩි අදහස් තියෙනවා අනිත් ඒගොල්ලෝ කතා කරන්න තියෙන නිසා අපි මේ අවස්ථාවේදී කරුණාකරලා ලංකාවෙන් වෙනම දූත පිරිසක් එවන්න ඇමරිකාවට. මොකද දැනට කොරියාව, කැම්බෝඩියාව, වියට්නාමය, ජපානය, ආජන්ටිනාව, ඊශ්‍රායලය, මලේසියාව වගේ 33ක් ඇමරිකාවේ සිටිනවා. අපි පොඩි වුණත් කමන්නේ එවන්න. දැන් අද අපේ මහින්ද සමරසිංහ මෙහි ඉන්නවා පුළුවන් තරම් එහාට එවලා එතන ගිහිල්ලා පුළුවන් තරම් අපි වෙනුවෙන් සටන් කරලා තනිව තරඟ කරා. මොකද අපි මේක ප්‍රාන්තයක හැටියට ඉන්දියාව සාක් කලාපයක් ගත්ත හැටියම ඒගොල්ලන් අපිව දායි ඒ ගණේට ඒක නෙමෙයි අපට අවශ්‍ය වෙන්නේ. අනුකම්පා සහිතව
මම හිතන්නේ සාකච්ඡා කිරීම තමයි ලංකාවට අවශ්‍ය වන්නේ. රවි අමතුමා කිව්වා වගේ ඇත්තටම 2002 තමයි මේ T5 එක පටන් ගත්තේ. ඊට පස්සේ 13 joint council meeting එක තිබුණා 2019. එතකොට එතනින් පස්සේ ආපහු US trade representatives-ලා ඉල්ල තිබුණා හම්බ වෙන්න කියලා 14 session එකට 2022. මම දන්නේ නැහැ එතනින් පස්සේ ඊළඟට මේක කොයි විදිහටද සිද්ධ වුණේ කියලා. මොකද හේතුව මේක දිගින් දිගටම එක්ක අපි ඇමරිකාවත් එක්ක FTA එකට නැත්තම් TIFA මේ යන විදිහට නැත්තම් ප්‍රොෆෙෂනල් ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකකටවත් යන්න වෙයි. මොකද මේකත් එක්ක තමයි අපිට මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. අනිත් එක තමයි විශේෂයෙන්ම අනික් කාරණේ ඉන්දියාවත් එක්ක මම හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා ගැන කතා කරා. ඇත්තටම ඩොලර් මිලියන 5ක විතර ප්‍රමාණයක් තමයි අපි මේ ඉන්දියාවෙන් අපි ගන්න. එතකොට මේක අවුරුදු 20ක් 25ක් තිස්සේ අපි ඉන්දියාවට කතා කරපු කාරණයක් අපිට ඉෂ්ට වෙලා නැහැ. දැන් ඔබතුමත් එක්ක සහ ආණ්ඩුවත් එක්ක යම් විදියකට හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යන කාලවකවානුවක ඇත්තටම මේක මේ කෝට එක ඉවත් කරන්න කියන තැනකට මේක කතා කරන එක තමයි මම හිතන්නේ අපි කළ යුත්තේ කියලා මම හිතන්නේ. මේ තව මේ 8 මිලියන් වලට උත්සාහ කරන්න අපේ විපක්ෂ නායකතුමාත් ඔබතුමාලා කතා කරලා තිබුණා. නමුත් මම නම් කියන්නේ මේ කෝට එක ඉවත් කරන්න කියන කාරණේ. මොකද අපි ඉන්දියාවෙන් කිසිම කෝට එකක් නැතුව අපිට විශාල ප්‍රමාණයක් මේ බාණ්ඩ අපිට එනවා. කිසිම අපි ටැක්ස් එකක් ගන්නෙත් නැහැ. මොකක්වත් නැත්නම්කට දැන් විශේෂයෙන් රෙදි ආරෝමයක් ගත්තාම විශාල ප්‍රමාණයක් එනවා. ඉතින් ඒ නිසා මේක අපිට ඉවත් කරන්න කියන කාරණේ විශේෂයෙන් ඉල්ලුවොත් හොඳයි. අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම අපිට GSP ප්ලස් එක නැති වුණොත් මේ යුරෝපියන් යුනියන් එකට රවි එම්තුමත් මේ ගැන කතා කරා. මම හිතන්නේ දැම්ම මේකට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. දැන්ට ඇත්තටම මේ අපිත් එක්ක තිබෙන ඩෙත් සෙන්ටන්ස් එකත් ඒක වගේම PT එකත් ඇතුළත් කිරීම ඒ සම්බන්ධව කටයුතු කිරීම නිසා EU එක අපිත් එක්ක යම් මේකක් ක්‍රියාත්මක කරනවා. අනිත් එක තමයි අපි EU වලින් වැඩ කරන්නේ UK, ඉටලි සහ ජර්මනි එක්ක පමණයි. අනෙත් රටවල් එක්ක රටවල් 19කින් අපි ක්‍රියාදාමයක් සිද්ධ කරන්නේ නැත් තත්වයක් තියෙන නිසා මම හිතන්නේ මේකත් විශේෂයෙන්ම කල්පනා කරන්න වෙයි. මොකද අපේ මම දැක්ක ඔබතුමා තානාපතිවරුන්ට ටාගට් එකක් දීලා වැඩ කරන්න කියනවා. ඉතින් යුරෝපියන් යුනියන් එකේ රටවල් 3ක් එක්ක පමණයි අපි දැනට මේ හොඳින් වැඩ කරගෙන යන්නේ UK සහ ජර්මනි, ඉටලි තියෙන කම්පනීස් එක්ක. අනිත් ඒවා ගැනත් විශේෂයෙන්ම මේ අයව තල්ලු කරන්න කියන කාරණේ මම ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන්ම අනිත් කාරණේ තමයි සීපා ඇග්‍රීමන්ට් එක UAE එක්ක දැනට රටවල් 32ක් අත්සන් කරලා තිබෙනවා. නමුත් අපි තවමත් මේ 2030 වෙනකොට සමා වෙන්න 2030 වෙනකොට රටවල් 32ක් UAE එකත් එක්ක මේ සීපා ඇග්‍රීමන්ට් එක අත්සන් කරන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමා මේට ගිය වෙලෙත් මේ සම්බන්ධව යම් කාරණා ගණනාවක් කතා කරලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොටෙක්ෂන් ඇග්‍රීමන්ට් එකක් සම්බන්ධව අපි ගියොත් මම අර කිව්වා වගේ USA එක්ක USA හොඳ බඩු අපිට එයි. ඒ වගේම ඒ විදිහටත් මේක කල්පනා කරන්න කියන ඉල්ලීම මම කරනවා. ඒ වගේම මේ ටික දැනට කතා කරන්න යනකොට විශේෂයෙන්ම මේ BOI එක කතා කරොත් ඇත්තනම බිස්නස් සපෝට් එක ඒ පැත්තෙන් කොයිතරම් ප්‍රමාණයකට මේකට ලැබෙනවද කියන මොකද හේතුව මෙහි ඉන්න අය සම්බන්ධ විශාල අර්බුදයක් තවමත් ඇවිල්ලා තියෙනවා. අනිත් එක සිංගල් වින්ඩෝ කන්සෙප්ට් එක ගැන ඔබතුමාලත් අපිත් ඒ කාලේ අවුරුදු ගාණක් මේක කතා කරුවා. නමුත් තවමත් ඒ සම්බන්ධව අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිත් එක තමයි කස්ටම් ඩිජිටලයිසේෂන් ප්‍රොසෙස් එක. ඒ වගේම විශේෂයෙන්ම මේ SWAT එක සම්බන්ධව දැන් මේ තියෙන තත්ත්වයන් එක්ක විශේෂයෙන් මම කියන්න කැමතියි මේක සම්බන්ධව කොයිතරම් කතා කරත් අපි ගිය සතියේත් අපේ හර්ෂ මැතිතුමා ගැනලා කතා කරා ඉන්න ට්‍රේඩ් එකේ ඉන්න කට්ටියත් එක්ක. ඒගොල්ලෝ මේ කියන දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි හොරකම් කරනවා හෝ නැත්නම් මේක ගෙවීම ප්‍රමාද කරනවා කියලා ඒක IRD එකේ ප්‍රශ්නයක්. ඒගොල්ලෝ දැනගන්න ඕනේ ඒක ක්‍රියාත්මක කරන එක ගන්න. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි දැන් මේ තත්වයන් තුළම මේ ස්වැට් එකත් අත්දැක බලන්න ගියොත් මේ ක්‍රියාදාමය තුළ මම හිතන්නේ අපේ එක්ස්පෝර්ටර්ස්ලාට තව විශාල අර්බුදයකට යන්න සිද්ධ වෙයි. මම හිතන්නේ ඒ නිසා මේකත් විශේෂයෙන් බලන්න කියන ඉල්ලීම තමයි ඔබතුමාගෙන් කරන්න තියෙන. බොහොම ස්තුතියි. ගරු ජනාධිපතිතුමා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට
ඔබතුමාට කොන්දේසි විරහිතව මේ අවස්ථාවේදී රට වෙනුවෙන් ඕනෑම දෙයකට සහයෝගය ලබා දෙන්න අපි කැප වෙනවා. ඒ වගේම කරු ජනාධිපතිතුමනි මේකේ බරපතලකම අපි දැක්ක කොවිඩ් ආපු වෙලාවේ වැඩියෙන්ම බැට කවපු ආර්ථිකම වශයෙන් ඒ වෙලාවේ හිටපු කණ්ඩායමක් වශයෙන් අපි දන්නවා. අපිට ඒ වෙලාවේ කේස් ස්ටඩි එකක් තිබුණේ නැහැ මේ වගේ තත්ත්වයක් ඇති වුණාම මොන වගේ තත්ත්වයක් ඇති වේද කියලා. හැබැයි මේ ටැරිෆ් එක මීට කලින් ලෝකේ ඇති වෙලා තියෙනවා 1930. 1930 ඇති වෙච්ච වෙලාවේ කරු ජනාධිපතිතුමේ ලෝකේ වෙළඳ ලෝකේ තියෙන වර්ල්ඩ් ට්‍රේඩ් එක 165කින් කඩාගෙන වැටෙනවා. ඒකත් එක්ක අවුරුදු 4ක් යනකම්ම ලෝකේ සම්පූර්ණයෙන්ම ආර්ථිකයේ විශාල බලපෑමක වර්ල්ඩ් ડિප්‍රෙෂන් එකක් දක්වා යනවා ජනාධිපතිතුමනි. ඒකත් එක්ක තමයි 1947 WTO එක නිර්මාණය වෙන්නේ. මේකේ ප්‍රධාන ප්‍රින්සිපල් 6ක් යටතේ නිර්මාණය වෙලා ඇමරිකාව තමයි ජනාධිපතිතුමනි ඒ වෙලාවේ ලෝකෙට කිව්වේ මල්ටිලැටරල් ලෝකේ හරහා මේ ගනුදෙනු ඒ වගේම වෙළඳාම කරන්න ඕන කියලා පුෂ් කරේ ඇමරිකාව. හැබැයි අද වෙද්දි ඒ ප්‍රින්සිපල් 4ක්ම ඇමරිකාවෙන්ම කඩ වෙලා දැන් ඒක සම්පූර්ණ ලෝකේ තියෙන ඒ භූදේශපාලනයේ ඒ වගේම ආර්ථිකයේ සම්පූර්ණ වෙනස් මගකට යන බව පේනවා. ඒකින්ද ජනාධිපති මේ වෙලාවේ අපිට තියෙන ලේසි මේ කියන්නේ කෙටි කාලීන විසඳුම් මං හිතන්නේ අපිට රටක් විදියට තනියෙන් ගිහිල්ලා ඇමරිකාවත් එක්ක කතා කරන වෙනුවට මේ වෙලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ සමකාලීන කීප දෙනෙක් තමයි ලෝකේ ඉන්නේ. එයින් එක්කෙනෙක් තමයි ඉන්දියාවේ අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම රුසියාවේ ජනාධිපතිතුමා. ඒකිනුත් අපිට ඉන්දියාව ඔබතුමාත් එක්ක ඉතාමත් ළඟින් වැඩ කරන හින්දා අපි විශ්වාස කරනවා මේ වෙද්දිම ඔබතුමාට පුළුවන් නම් විදේශ ඇමතුමා හරි කණ්ඩායමක් ඉන්දියාවට ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරන ගාම ඉන්දියාවට යවලා ඔවුන්ගේ සහයෝගය ලබා ගන්න. ඒ වගේම අපි IMF ප්‍රෝග්‍රෑම් එකේ මේ වෙලාවෙ ඉන්නේ හින්දා විශේෂයෙන්ම අපි වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපි වෙනුවෙන් නිගෝෂියේට් කරන්න ඔවුන්ගේ සහයෝගයත් ලබා ගන්න. ඒ වගේම ඔවුන්ගේ වැඩපිළිවෙලත් ක්‍රියාත්මක කරන්න ඒ අවස්ථාවත් ලබා ගන්න කියලාත් ඉල්ලීම කරනවා. ඒ වගේම ජනාධිපති විශේෂයෙන්ම අපි දන්නවා අර්බුදයක් වෙනකොට අර්බුදයේ අවභාවිතයට ලක් වෙන තත්ත්වෙත් ඇතිවීමේ හැකියාව තියෙනවා. අපි දැක්කා ඊයේ දිනේම මේ වෙද්දි බෝනස් ගෙවන එක නවත්තලා තියෙනවා. ඒ වගේම ගත්තම අපේ පැත්තේ ගත්තම කුරුදු තියෙන කුරුදු ඩොලර් මිලියන 50ක් විතර ඇමරිකාවට යවන්නේ. කුරුදු කියන්නේ සාමාන්‍යයෙන් 150ක් සාමාන්‍ය කුරුදු තල්න මිනිස්සුන්ට තමයි දෙන්නේ. හැබැයි ඊයේ වෙනකොටම මේක දැන් ටැක්ස් එක ඊයේ තමයි පැනෙව්වේ. දැන් වෙද්දි මේක 150 130කට අඩු කරන්න ගොඩක් තැන්වල කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ අර්බුදයෙන් වාසි ගන්න කණ්ඩායම් දින්නවා. ඒකින්ද ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිතුමාට යෝජනා කරනවා. ඒ වගේම ඔබතුමාගේ යෝජනා අපේ පක්ෂය වෙනුවෙන් වෙන්න ඕනෑම කාරණයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා.